පොඩි විනාඩියක ටෙක්නිකල් ඉෂුව එකක් ගියා. ඒක නිසා අපිට සෙෂන් එක ගන්න පොඩි විනාඩි දෙකක් වගේ පොඩි ඩිලේ එකක් ගියා. ඉතින් extremely sorry right. අද තියෙන අපේ advanced excel 6th week එක right. ඒ කියන්නේ final week එක. මේකෙදී අපි ඔයාලට advanced features වල තියෙන තව කොටස් කිහිපයක් train කරනවා. ඊට පස්සේ මේකේ අන්තිම හරියදී අපි ඔයාලට මේක කරන්න ඕනි ෆයිනල් එකට ඕනි කරන ලෙසන් එක මොකක්ද කියන එක, ඒ කියන්නේ ඇක්ටිවිටි මොකක්ද කියන එක මම එක්ස්ප්ලেইন කරනවා. and මේකේ රෙකෝඩින් එක මම ඔයාලට ෂෙයා කරනවා. ඉතින් ඒක ෆලෝ කරලා ඒ විදිහට ඒ ලෙසන් එකේ මම කරන ඔයාලට දෙන වර්කින් එකේ තියෙන මම කියනවා ඇසෙස්මන්ට් එක right. ඒ ඇසෙස්මන්ට් එකේ විදිහට ෆලෝ කරලා මම ඔයාලට දෙනවා. ඒ කියන්නේ මම අපේ ක්ලාස් එකේ මේ ගෲප් එකට මම ෂෙයා කරනවා ඉන්ෆෝමේෂන් එක කොහොමද ඒක මට ඔයාලා ඒ කියන්නේ කරන වර්කින් එක කොහොමද මට දෙන්න ඕනේ කියන එක. ඒ විදිහට මට ඒක ඊමේල් හරි නැත්නම් WhatsApp එකේ හරි වන්න. ඊට පස්සේ මම ඒක ඇසස් කරලා මම ඔයාගේ තියෙන ස්කිල් ලෙවල් එක and ඒකට ඕනි කරන නෝට් එකත් එක්ක ඔයාලට ඒ අදාළ සර්ටිෆිකේට් එක ඉෂුව කරනවා. ඉතින් සති 5ක් තිස්සේ අපි ඉගෙන ගත්තා. මේකේ මම දන්නවා ඒ කියන්නේ ඔයාලට මම දුන්න ලෙසන් එකේ නිකන් ගත්තොත් 100ක් ඔයාලා ග්‍රැබ් කරන්න නැතුව ඇති. ඒ කියන්නේ ඕනම දෙයක් එම තමයි අපිට ඒක ලෙසන් එකක් දුන්නා කියන ස්ටේට්මන්ට් එකට ඔයාලට කැප්චර් කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි Excel use කරන වාගේ දිනදා වැඩවලදී Excel use කරන ඕන කෙනෙක්ට මේක ඉතාමත් ලේසියෙන් අල්ලගන්න පුළුවන් ලෙසන් එකක්. එකම දේ තියෙනවා ඔයාලා මේ ලෙසන් එකේ ඉන්නකොට හැම වෙලේම මම අර කිව්වා වගේ කියන්නේ ලෙසන් එකත් එක්ක ප්‍රැක්ටිස් එක කරලා ඊට පස්සේ ඔයාගේ ඩේ ටු ඩේ එම නැත්තම් ඔයාලා දවසට එක පාරක් හරි දෙපාරක් හරි නැත්නම් සතියට දෙතුන් පාරක් හරි ඒ කරන ඇක්ටිවිටි එක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මොකද අපි වුණත් දන්නවා කියන්නේ පුද්ගලිකව මම වුණත් දන්නවා මම වුණත් එක සමහර ෆීචර්ස් තියෙනවා ඒ පාවිච්චි කරන්න නැති වුනහම ඊළඟ ඉන්සිඩන්ට් එකේදී මම පොඩ්ඩක් කල්පනා කරනවා කොතනද මේ ඔප්ෂන් එක තිබ්බේ මම කොතනද මේක පාවිච්චි කරන්න ඕනි කියන එක. ඒ වගේ පොඩි කියන්නේ අපිට අර ඒ වගේ පොඩි මිසස් වෙන්න පුළුවන් chances තියෙනවා. ඒක නිසා හැම වෙලේම උත්සාහ කරන්න මේක යූස් කරන්න. එහෙම නැත්නම් ඔයාලට ෆ්‍රී ටයිම් එකක් ලේෂර් ටයිම් එකක් ගන්න ප්‍රැක්ටිස් කරන්න. අනිත් එක තමයි වැදගත්ම දෙයක්. ඒ කියන්නේ මේ Excel Excel එක්කවා දිගටම යූස් කරනවා නම් වැඩ කරනවා නම් ගොඩක් තියෙනවා. දැන් අපේ උනත් තියෙනවා ටියුටෝරියල්ස් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට YouTube shorts බලන්න පුළුවන් වගේ ඕන තරම් දේවල් තියෙනවා. මේක බලලා කරන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන් දේවල්. ඉතින් ඒවා ෆලෝ කරන්න. ඒතර වල ලේසියෙන්ම මේ වගේ කියන්නේ මීට වැඩිය සමහරට ඔයාලට ඉන්ට්‍රස්ට් ඒ කියන්නේ දැන් Excel එකේ උනත් තියෙන ඉන්ට්‍රස්ටිං වෙන පාර්ට් තියෙනවා. සමහරව කැමති charts අඳින්න right. සමහරව කැමති logics පාවිච්චි කරලා එතකොට formulas පාවිච්චි කරලා ඒ වගේ activities කරන්න right. සමහරව කැමති color කරන්න, tables හදන්න, සමහරව කැමති pictures add කරන්න right. කියන්නේ එක විදිහේ කියන්නේ මේකේ උනත් තියෙනවා ඔයාලට අල්ලගන්න කියන්නේ ඉන්ට්‍රස්ටිං වෙන පාර්ට්ස්. ඉතින් ඒවා හරි ප්‍රැක්ටිස් කරන්න බලන්න. මොකද මං ආයිත් ඔයාලට කියනවා එදා කිව්ව කතාව මේ කියන්නේ මේක ඇවිල්ලා දැනට මේ බිස්නස් එක කියන දැනට ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ඉම්පෝටන්ට් ඇප් එකක්, කැමති ඉම්පෝටන්ට් සොෆ්ට්වෙයාර් එකක්. ඒත් එක මේකේ තියෙන ෆීචර්ස් ගත්තාම දැනට ඒ කියන්නේ ඕනම ඔයාලා දන්නවා ERP එකක් වෙන්න පුළුවන්, ඕනම ඔයාලගේ බිස්නස් ඇප්ලිකේෂන් එකක් ගන්න පුළුවන්. end result එක download වෙන්නේ Excel එකට. ඒ කියන්නේ Excel format එකට. ඉතින් ඒක නිසා මේකේ වැදගත්කම මම හිතන්නේ ගොඩක් අයට තේරෙනවා ඇති. ඉතින් ඒකත් ඔළුවේ තියාගෙන right අපි අද ලෙසන් එකට යන්න. මම හිතන්නේ මගේ ස්ක්‍රීන් එක මම ඔයාලට ෂෙයා කරලා තින එක හැමෝටම විසිබල් ඇති. ඉතින් අද අපි බලන්න ඇත්තටම මම තව පොඩ්ඩක් zoom කරන්නම් ඔයාලට විසිබල් වෙන්න තව ටිකක් right. අද අපි මෙන්න මේ lookup කියන ෆෝමියුලා එක තමයි අපි අද ටෙස්ට් කරලා බලන්නේ සහ ඉගෙන ගන්නෙ. ඉතින් අපි ඒකෙදි බලනවා කොහොමද lookup එකක් යූස් කරන්නේ.
and කොහොමද කියන්නේ lookup feature එකෙන් කොහොමද වැඩක් ගන්නෙ සහ ඒ feature එකේ තියෙන importance මොනවද කියන අපි බලනවා right. ඉතින් මම කලින් පාඩම් වල ඔයාලට කියන්නේ basic formula කියන්නේ sum sum එකේ ඉඳලා ඔයාලට පොඩි advanced formulas එකක් ඇවිල්ලා right. අද advanced formula එක තියෙනවා මම ඔයාලට කිව්වා formulas තියෙනවා right. formulas තියෙනවා බර ගානක් 300ක් වගේ තියෙනවා right. ඉතින් ඒකෙන් එදිනෙදා ඒ කියන්නේ day to day දැන් ඔයාලට importance එකක් නැති formula එකක් කියලා දුන්නා කියලා මේකෙන් කිසි තේරුමක් එන්නේ නැහැ. so මම හැම වෙලේම බලන්න ඔයාලට day to day activity එකකදී useful වෙන එකක් lesson එකකට ගන්න right. ඉතින් අද අපි බලමු මේ lookup කියන එක. ඉතින් lookup කියන එකේදී lookup සර්ග ගොඩක් තියෙනවා right. ඔයාලට මගේ screen එක බැලුවොත් මෙන්න මේ formulas කියන tab එකේ මම එදත් ඔයාලට පෙන්නනවා මේ බලන්න මේ මෙතන තියෙනවා financially ගත්තොත් මෙන්න මේ වගේ formulas ගොඩක් තියෙනවා. logically අපි පාවිච්චි කරන ඒවා තියෙනවා. text එකකදී පාවිච්චි මේ හැම එකක්ම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපිට අවශ්‍ය වෙන තැන මොකද්ද අවශ්‍ය වෙන දේ මොකද්ද කියන එක අපි identify කරන්න right. ඉතින් මේ date and time කියන එකේ තියෙන කීපයක් right. ඊට පස්සේ මේ references කියන එකේ තියෙන බර ගන්න මේ reference කියන එක තමයි ඔයාලට බලන්න පුළුවන් මේ lookup කියන option එක right. h lookup තියෙනවා v lookup තියෙනවා x lookup තියෙනවා right. මේ x lookup කියන option එක මේ අලුතෙන් introduce වුණ එක right. ඊට පස්සේ මෙන්න මේ math and trigger කියන එකේ තියෙනවා ටිකක් වැඩිපුර formula set එක right. ඉතින් මේ හැම එකක්ම ඊට පස්සේ more functions කියන එක තව තියෙනවා මේ statics එකේ engineering right. tubes information compatibility right. wave වගේ කියන්නේ formulas තා විශාල ප්‍රමාණයක් තියෙන. හැබැයි අපි ඒකෙන් මම කිව්වා වගේ අපිට useful අපිට practice එක කරගන්න පුළුවන් formulas තමයි බලන්න. ඉතින් අපි අද lookup formula එක බලමු. lookup ඒ කියන්නේ මේකේ මම එදත් ඔයාලට කිව්වා කියන්නේ formula එකේ word එකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් පොඩි කෑල්ලක් මොකද්ද මේ formula එක කියන්නේ මොකක්ද මේකට ඒ කියන්නේ අපි මේ formula එක මොකද්ද අපි කරන්න කියන එක right. ඉතින් ඒක මොකක්ද කියන එක අපිට ටග් ගාලා කියන formula එක කියවන සැනින් අපිට හොයාගන්න පුළුවන් මොකක්ද මේ formula එකෙන් වෙන්නේ හෝ නැත්නම් මොකක්ද මේ formula එකෙන් කරන්නේ කියන එක. ඉතින් ඒකෙදී ඔයාලට අර මම කියන්නේ නැහැ කියන්නේ මේක මේ formula එකේ වචනෙන්ම ඔයාලට තේරුම ගන්න කියලා. හැබැයි අර අපි දන්න දැන් මේක lookup කියන වචනෙන්ම ඔයාලට තේරෙනවා නිකන් මොකක් හරි check කරන්න එහෙම නැත්නම් lookup ඒ කියන්නේ බලලා ගන්න වගේ අදහසක් එනමෙති කියලා මම හිතනවා right. ඉතින් අපි බලමු කොහොමද මේ formula එක අපේ excel වැඩවලදී පාවිච්චි කරන්න කියලා right. මගේ screen එකේ මම ඔයාලට WhatsApp එකේ share කරා activity sheet එක. ඉතින් ඔයාලට ඒ sheet එක download කරලා මේ excel එකේ මේ working එකට join වෙන්න පුළුවන් use කරන්න පුළුවන් right. එහෙම නැත්නම් අලුත් excel එක open කරලා ඔයාලට කැමති විදිහේ data set එකක් පාවිච්චි කරන්න පුළුවන් right. හරි මම හදාගත්ත sheet එක මෙතන තියෙනවා right. ඉතින් මම ඔයාලට අර වෙනදා වගේම මුල ඉඳලා මේ කියන්නේ බේසික් එකේ ඉඳලාම කියන්නම් කොහොමද මේක කියන්නේ right. අපි ඉස්සෙල්ලම අපිට මෙන්න මේ දෙන data set එක අපි table එකක් විදිහට මේක table එකක් විදිහට format කරගන්න ඕනේ right. එහෙම නැත්නම් අපිට manual table එකක් විදිහට මේ format කරගන්නත් පුළුවන් right. හරි මම හැමදාම මෙතන ගිහිල්ලා home එකේ ගිහිල්ලා මේක as a table දීලා මේක table කරගන්නවා. මම අද නිකන් ඔයාලට අර වෙනදා set එක නේද මම නිකන් manual table එකක් හැටියට නිකන් පොඩි ආර්ට් එකක් දාගන්න right. ඉතින් මට හිතෙනවා මේක අද නිල් පාටින් දාලා right මේ font එක සුදු පාටට දාලා right මේකේ borders ටික දාලා all borders මම දැන් table එක හදාගත්තා right. එතකොට මම මේකේ තව පොඩි ඔයාලට ට්‍රික් එකක් කියලා දෙන්න Excel tips and tricks යටතේ. ඔයාලට මේ Excel වල පේනවද මෙන්න මේ කොටු මේ විදිහට තියෙනවා. ඒ කියන්නේ cell වෙන් කරු මෙන්න මේ
කියන්නේ boxes කොටු තියෙනවා පේනවනේ right. එතකොට මෙන්න මේ වගේ Excel එකක දැන් මේක අපි print out එකක් ගත්තොත් මම ඒක ඔයාලට පෙන්වන උදාහරණයක් විදිහට දැන් මම මේ ගත්ත මෙන්න මේ මම මේකට කියනවා මොකද්ද මගේ work area එක. එහෙම නැත්නම් මගේ මේ වැඩ කරන මම හදාගත්ත box එක මම print out එකක් ගත්තොත් right. මම නිකන් print out එකක් මම ඔයාලට පෙන්වනවා right. file ගිහිල්ලා right print එකක් ගත්තොත් මේ බලන්න. මේකේ මම හදපු border ටික විතරයි පෙන්වන්නේ. ඒතර මේ අනිත් කොටු ටික මෙන්න මේ area එකේ පෙන්වන්නේ නැහැ. ඔයාලට මේක පැහැදිලිව පේනවා ඇති කියලා මම හිතනවා right. පේන්නේ නැත්නම් chat එකේ පොඩ්ඩක් දාන්න එක පේන්නේ නැහැ කියලා. so මෙන්න මේ වගේ කියන්නේ දැන් මේකේ මේ අනිත් borders පේන්නේ නැති වුණාම ඔයා කල්පනා කරයි මට බැරිද මේ working එකේම මේ sheet එකේ working එකේම මේක හදාගන්න. ඔයාලට පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ view කියන tab එකට ගිහිල්ලා මෙන්න මේකේ තමයි grid lines කියලා. මේ grid line tick එක අයින් කළාම ඔයාලට පේනවා ඉතින් මේක අර shading එක කියන්නේ අපේ තියෙන cell formatting borders වල තියෙන shading look එක අයින් වෙනවා. හැබැයි අපේ cells ඒ විදිහටම තියෙනවා right. ඉතින් අර shading borders අපිට පෙන්වන්න නිකන් අපිට හදිස්සියේ cell එක identify කරගන්න පුළුවන් වෙන තමයි පෙන්වන්නේ. හැබැයි මේක print outs වල කොහෙවත් වදින්නේ නැහැ. ඉතින් ඔයාලට ඒකත් පෙනුමට නිකන් ඔයාලට නිකන් set නැත්නම් ඔයාලට පුළුවන් මේ grid lines අයින් කරලා මෙන්න මේ විදිහට නිකන් empty sheet එකක මේක තියනවා වගේ හදාගන්න පුළුවන් right. ඉතින් මම දැන් මගේ working pattern එක හදාගත්තා right. අද අපේ lesson එකට ඕනි කරන කොටස මම මෙතනට ගන්නම් right. හරි. දැන් අද අපි කරන්න යන්නේ මේකේ lookup එක right. lookup එක බලන්න යන්නේ. එතකොට මේකෙදි මෙතන තියෙනවා දැන් මම මෙතන අරන් දෙනවා product name එක and sale value right. එතකොට මට ඕනි කරනවා මෙන්න මේ product name එකට අදාළ sale value එක මෙතනට ගේන්න. ඒතර මේකෙන් හොයලා තමයි එක ගේන්න ඕනේ right. එතකොට ඔයා හිතන්න මේකේ ලොකු list එකක් තියෙනවා කියලා right. එතකොට ඔයා කොහොමද මේ product name එක මෙතනට ගේන්නේ? හරි. මේක කරන්න විදිහක් ඔයාට කියන්නේ ෆෝමියුලා එකකින් කරන විදිහ තමයි. නැත්නම් ඔයාට 1 by 1 සර්ච් කරලා දැන් මේ වගේ කිහිපයක් තියෙන මේ වගේ නිකන් 6ක් වගේ කවුන්ට් එකක් තියෙන sheet එක නම් ඔයාට මේ ෆෝමියුලා එක පාවිච්චි කරන්න අවශ්‍යද නැද්ද කියන එක උනත් කල්පනා කරන්න පුළුවන්. හැබැයි මීට වැඩිය නිකන් අපි හිතමු data අපිට නිකන් 2-3000ක sheet එකක් තියෙනවා කියලා. එතකොට ඒ 2-3000 sheet එකේ තියෙන value එක හොයලා මේ පැත්තට ගේන්න තමයි මේ try කරන්නේ right. ඒතර මේ sale value කියන එකට අපි මෙන්න මේ A column එකේ තියෙන list එක ගේන්න තමයි try කරන්නේ. ඒතර මේකට අපි ඉස්සෙල්ලාම පාවිච්චි කරනවා මෙන්න මේ VLOOKUP කියන formula එක. මේක VLOOKUP right. VLOOKUP නෙමෙයි. හරි. ගොඩක් ඔය industry පාවිච්චි කරන එක කියනවා නිකන් VLOOKUP දන්නවද කියන එක අහනවා right. එහෙම ගන්න මේක VLOOKUP right. ඉතින් ඔයාලා වෙනද වගේම දන්නවා කොහොමද ෆෝමියුලා එකක් එන්ටර් කරන්න කියලා right. ඉස්සලාම වාගේ සමාන ලකුණ right. එක දාගන්න ඉස්සලාම ඒතර අපි කියන මේ සෙල් එක සමානයි right. මම දැන් මගේ ෆෝමියුලා එක ටයිප් කරනවා VLOOKUP. මේක බලන්න description එක තමයි looks for a value in the leftmost column of a table and then returns the value in the same row from a column you specify. By default, the table must be stored in the ascending order, right? Okay, by default ascending order table එක තියෙන්න ඕනි කියලා කියන බා. ඒ කියන්නේ ඒකෙදි හේතුව තමයි යා උඩම තියෙන value එක ගේන්නේ. මෙතන එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද අපිට මෙතන එක value එක අපිට හොයලා ගන්න ඕනේ, right? ඒතර මේකේ පොඩි important කැලක් වඩ කියන මෙන්න මෙතනවා කියලා බලන්න looks for a value in the leftmost column of a table. ඒ කියන්නේ මෙයා හැම වෙලේම බලනවා කියන්නේ looks for a value in the leftmost column of a table. ඒ කියන්නේ leftmost column කියන්නේ ඒ කියන්නේ වම් අත පැත්තේ තියෙන value එකෙන් තමයි මෙයා ගේන්නේ right. එතකොට ඔයා කියන්නේ ඔයා දෙන lookup කරන reference කරන value එක හැම වෙලේම වම් අත පැත්තේ තිබිය යුතුයි right. ඒ කියන්නේ ඔයා lookup කරන ඒ කියන්නේ range එක වම් අත පැත්තේ තිබිය යුතුයි. ඔයාගේ එන
මං රිටර්න් වෙන වැලියු එක කියන්නේ අපි හොයන උත්තරේ දකුණු පැත්තේ තිබිය. දැන් මේක ගත්තොත් product name කියන එක වම් අත පැත්තේ තියෙන්නේ, sales value දකුණු අත පැත්තේ තියෙන්නේ, right? මේ දෙක other way round එක කියන්නේ අනිත් පැත්ත මාරු වුණොත් මෙයා මේ value එක ගන්න නැහැ. right? ඉතින් වෙනද වගේම VLOOKUP කියන type කරන්න ගත්තාම මෙන්න මේ විදිහට අපිට refer කරලා පෙන්නනවා මෙයා. ඒතර මම tab එක දීලා මෙයාව ගන්නවා. right? මෙතන මෙහනවා lookup value එක. මෙන්න මේ value එක තමයි ඕන. right? මේ value එක. ඒතර මෙහන table array එක. මොකද්ද මේ table array එක? right? මම කියනවා මෙන්න මේ table array එක. මෙන්න මේ ටිකෙන් තමයි මට හොයාගන්න. right? තව කමාවක් ගන්න. column index number එක. මෙයා අහනවා මෙන්න මේ column index එක කීවෙනි column එකේද මේක තියෙන්නේ කියලා. එතකොට මේ column එක අපි කියන්නේ අපි හොයන්න ඕනේ lookup කරන්න ඕනේ 9 ඉඳලා කීවෙනි column එකද. දැන් මේක ගත්තොත් පළවෙනි එක නෙමෙයි දෙවෙනි column එකේ තමයි තියෙන්නේ. ඒතර මම මේකට දාන 2යි. තව කමාවක් දාන්න. ඊට පස්සේ මෙතන අහනවා approximate match එක නම් true, exact match එක නම් false. right? ඒ කියන්නේ ඔයාලට exact හරියටම match එකද ඕනේ නැත්නම් approximate එකද නිකන් ළඟින් යන එකද. ඒ කියන්නේ මේ තියෙන්නේ ඔයා බලන්න approximate match එක කියන්නේ the values in the first column of a table array must be sorted in ascending order. right? ඒතර false කියන එක ගත්තොත් VLOOKUP will only find the exact match. ඒ කියන්නේ මෙයා හරියටම match එක ගන්නවා. හරියටම exact එක ගන්නවා. එහෙම නැත්තම් නැහැ කියලා. right? මම මේ දෙකම නැතුව මම මේකට 0 එකක් දානවා. right? ඒකට 0 එකක් දාලා bracket එක වහනවා. දැන් enter එකක් දෙනවා. බලන්න මෙයා මෙතන මේ තියෙන 10000 කියන value එක මෙයා මෙතන automatically කියනවා. right? අපි දාමු plums කියන නම. මොකද්ද වෙන්නේ බලමු. පේනවද? එයා automatically 5000 කියන එක ගන්නවා. right? ඒතර green tea කියන එක දැම්මොත් 1020ක් එන්න ඕනේ. බලමු නිකන් දාලා copy කරලා. පේනවද? 1020යි. right? එයා automatically table එක sort කරනවා. table එක sort කරලා එයා ගන්නවා. in return එයාට දෙන්න ඕනේ මොකද්ද value එක කියලා. right? මොකද මේකෙදි අපි හැම වෙලේම බලනවා කොහොමද මේ value එක කොහොමද මේක in return එන්නේ කොහොමද. ඒ කියන්නේ එයා බලනවා හැම වෙලේම මොකද්ද අපි ඉල්ලන්නේ, මොකක්ද අපි මෙයාගෙන් ඉල්ලන්නේ. right? මොන value එකද අපි මෙයාට දෙන්න ඕනේ. අන්න ඒ කියන්නේ exact match එකක්. එයා අහනවා exactly value එක වාට. right? එතකොට මම ඒක අර 0 එක දාලා ගත්තේ. එතකොට එයා අපිට හරියටම මේ table එකේ අපි ඉල්ලන අපි හොයන්න කියන වචනෙට අදාළ value එක අනිවාර්යෙන් එයා ගෙනත් දෙනවා. right? මේක අර තේරුම් ගන්න අමාරුයිම කියන්නත් බෑ. මොකද දැන් පිට නිකන් මොකක්ද ඒකට අපි කියන්නේ නිකන් reference එකක් නිකන් right ඔයාට දෙන table එකේ reference value එක නිකන් ඔයාලා කියනවා right මෙන්න මේ refer මේ කියන්නේ දැන් මාර්ක table එකේ පෙන්වනවා වගේ මෙතන මෙන්න මේ green tea කියන එක මට table එකේ වම් අත පැත්තේ list එකෙන් green tea කියන එකට අදාළ value එක දෙන්න ඕන. ඔය කියන්නේ lookup කරනවා කියන්නේ ඒකයි. දැන් අපි මෙතනට දෙන product name එක මෙන්න මේකට මම මෙතන මේ box දෙක රතු පාට කරන්නම්. එතකොට ඔයාලට තවත් ඔක පැහැදිලි වෙයි. right? මෙන්න මේ රතු පාට box එකේ තියෙන value එක අපි මෙහාට කියන්නේ program එකට මම රතු පාට box එකේ මෙන්න මේ මෙතනට දෙන value එක මම ඒකට පාටක් දාන්නම්. ඒතර ඔයාලට හරි ලේසියි. right? මේ කහ පාට cell එකට දෙන value එක මගේ table එකේ product name කියන එකෙන් තෝරලා ඒකට අදාළ sales value එක ගෙනත් දෙන්න කියන එක අපි කියන්නේ. එතකොට අවිල්ල මේක ටිකක් අර complex වැඩක්. right? complex වැඩක්. එතකොට මෙයා බලන්නේ කොහොමද ඒ කියන්නේ කොහොමද මේ කොටස කොහොමද මෙයා මෙතනට ගේන්නේ කියන එක. right? එතකොට ඒකෙදී අපි දෙන exact value එක. right? exact value එක තමයි හැම වෙලේම ගෙනල්ලා එතනට දෙන්නේ. right? මොකද අපි program එකට අපි තමයි කියන්නේ මෙන්න මේ value එක ගේන්න ඕනි කියලා. right? එතකොට අපි හැම වෙලේම program එකට කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ value එක අපි හොයන value එක තියෙන්නේ
left hand side එකේ right හොයන value එක left hand side එකේ තියෙන්නේ. ඒතර අපි කියනවා එක ගෙනත් දෙන්න කියලා. හොයන value එකට අදාළ කෝ value එක දකුණු පැත්තෙන් අරන් දෙන්න right. ඒතර ඒකට මම මෙච්චර දවසක් ඔයාලට කියලා දුන්න සමහර formula support කරන්නේ නැහැ. දැන් ඔයාලා හිතයි එතකොට. ඒතර if එකෙන් අපිට දාලා හරි if කියන නම දාලා අපිට green tea if green tea එක මෙහෙම ගේන්න. එහෙම ගේන්න බෑ. මොකද ඒ value එක යා list එකෙන් හොයලා මේ පැත්තේ value එක යා grab කරන්නේ නැහැ right. ඉතින් ඒ වගේ තියෙනවා. මෙතනදී ඔයාලට clear නැති කැලලක් එන්න පුළුවන්. මෙන්න මේ lookup එකේ මෙන්න මේ table array එකේ මෙන්න මෙතන column index number කියන එක මම ඔයාලට ඒක exercise එකකින් කියන්නම් right. අපි මෙන්න මේ cell එක මම මෙතනට copy කරගන්නම් right. මෙතන මම දාන්නම් number කියලා නිකන් right. number එක. හරි මම මේකට දානවා numbers කීපයක් දාගන්න right. Deune. Oh. Kadam 5 9 2 මේ වගේ රැන්ඩම් නම්බර්ස් ටික මම දාගන්නම්. එතකොට ඔයාලට මේක පෑදිනවා right 8 එක වගේ දෙකක් තියෙනවද නැන්නේ right. ඔව් පොදයක් තියෙනවා මේකත් වෙනස් කරන්නම්කෝ 7 right. මම මෙතන කියනවා මම මේකම ගන්නම් කොපියක් right. මේකම මෙතන කොපියක් ගන්නම්. එතකොට මේකේ දැම්ම මේ column index number කියන එක 2 කියලා දීලා තිනවා right. ඒතර මම මේකේදී ආපෝ ෆෝමියුලා එකම දෙන්නම් සමානයි right. VLOOKUP lookup value එක මෙන්න මේ green tea කියන value එක තමයි ගන්න. දැන් මම කමා එකක් table array එක right. table array එක මම මේ සම්පූර්ණ table එකම දෙනවා. මේ සම්පූර්ණ table එකම දෙනවා. ඊළඟ දෙනවා කමා එකක් column index number එක මොන column එකේ number එකද මට ඕනේ. එතකොට මට ඕනි කරන්නේ A B C එකෙන් C කියන column එක. එතකොට 1 2 3 column එකේ තියෙන value එක තමයි මට ඕනේ. 3 වෙනි column එක 0 right. දීලා මම bracket එක close කරනවා. ඊට enter කරනවා. මේ බලන්න මෙන්න මේ number කියන. ඒ කියන්නේ මේ column index number කියන්නේ මෙන්න මේ කීවෙනි column එකද right. මෙන්න මේ කීවෙනි column එකද කියන එක තමයි අහන්නේ හැම වෙලෙම අපේ value එක ගණනලා දෙන්න ඕනේ right. එතකොට වායකදී වා තමයි දන්නේ මොන column එකද මොන කීවෙනි column එකද කියන එක වා තමයි දන්නේ ඒක ගේන්න ඕනි උතනද කියන එක right. ඉතින් මෙන්න මේ විදිහට අපි create කරන VLOOKUP එකේ column number එක අන්න ඒ විදිහට select කරලා දානවා right. අපි තව උදාහරණයක් ගමු. මම මෙතන number මෙතන sale value number මෙතන මම දානවා වෙන value එකක් පද්ද අපි දාන්නේ right. අපි දාමු rating එකක් දාමු right. rating කියලා දාමු right rating. එතන මෙතන rating එක මම දානවා අපි කොහොමද rating එකක් දාන්නේ good කියලා දාමු right good right. මෙයාට දාමු very good right. එතන දාමු bad එතන දාමු තව මොකක් හරි දාමු right poor මොන හරි අපි digit එකක් දාමු right. එතන අපි okay right. කමෙන්ට් එකක් වෙන්න පුළුවන් right. ඕනම දෙයක් මේක ගේන්න පුළුවන් okay. එතකොට test මොකක් හරි දාමු test right. එන්න මේ විදිහේ අපේ තියෙන wording එක. එතකොට මම ගේන්න හදනවා මෙතනට එන්න මේ rating එක තමයි දැන් මෙතන ගේන්න හදන්නේ right. කද්ද rating එක right. ආයෙත් අර විදිහට මම ෆෝමියුලා එක කියනවා සමානයි VLOOKUP tab එක දුන්නා lookup value එක මට මෙන්න මේ green tea කියන value එක තමයි හොයන්න ඕනේ right. කමා table array එක මොකද්ද මගේ table එක right. මම දෙනවා මගේ table එක මෙන්න මේ table එක කමා column index number මේක ටිකක් bold වෙලා පෙන්නනවා ඊළඟට දාන්න තියෙන option එක column index number එක මට ගේන්න ඕනේ මේ rating කියන column එක. එතකොට 1 2 3 4
fourth column එක. ඒතර මම දෙනවා 4, to the fourth 0, right? close bracket enter. මේ බලන්න. එතකොට මේකෙදි මෙන්න මේ green tea කියන එකට අදාළ මෙන්න මේ green tea කියන එකට අදාළ rating එක මොකක්ද කියලා මම තෝරලා දෙනවා. අපි වෙනේ තව coffee එක දාලා බලමුකෝ. coffee එක දැම්මොත් bad කියලා එන්න ඕනේ, right? coffee එක දාන්න. මේ rating එක bad වෙනවා, right? beer කියන එක දාමුකෝ. අනිවාර්යෙන් good කියලා එන්න ඕනේ. right. මේ වගේ ඒ කියන්නේ column එකට හැම වෙලේම කියන්නේ අනිවාර්යයෙන් මේකේ අපි කියන්නේ ඉන්ඩෙක්ස් කරන වැලියු එක වම් පැත්තේ තිබිය යුතු කියන එක තියෙනවා. එකම එන්න ඕන රිසල්ට් එක දකුණු පැත්තේ තිබිය යුතු කියන එක තමයි මෙන්න මේ VLOOKUP එක, right? එතකොට VLOOKUP එකේ තියෙන ෆන්ක්ෂනැලිටි එක කියන්නේ වැඩ කෑල්ල ඔක කියන්නේ අපි දෙන වැලියු එක හොයලා කියන එක. එතකොට මේකෙදි වාක් හිතන්න පුළුවන් මෙන්න මේ lookup value එක. දැන් අපි හිතමු මේ lookup value එක නැහැ කියලා. මෙතන beer කියලා එකක් නැහැ. මෙතන තියෙනවා මොකද්ද? අපි මොකක්ද දාමු කරේ tonic කියලා දාමු. tonic කියලා එකක් තියෙනවා. ඒතර මෙන්න මෙතනට ඔයාට එනවා හැම වෙලෙම NA not applicable කියලා නිකන් command එකක් එනවා. right? not applicable කියලා මෙන්න මේ not applicable command එක කැතයි. කියන්නේ අපිට නිකන් එක සෙට් නෑ. අපිට බැරිද මේකට වර්ඩින් එකක් දාගන්න? ගොඩක් අය මේක අහනවා. අපිට බැරිද ඒකට නිකන් වචනයක් දාගන්න? නිකන් not in the list නැත්නම් not available මොනවා හරි කියන දාන්න පුළුවන්ද? right. අපි බලමු එහෙම දාන්න පුළුවන්ද කියලා. right. එහෙම දාන ඔප්ෂන් එකක් තියෙනවද කියලා. මේක ඔයාලා අර advanced excel කියන්නේ tricks and tips වලට note කරගත්තර කමන්නේ. මොකද මේ ගොඩක් අය දන්නේ නෑ කියන්නත් පුළුවන්. ගොඩක් අයට අහු වෙන්නෙත් නෑ මේ වගේ කැලි බැරි. ඉතින් ඒක නිසා මම ඒක ඔයාලට කියන්නම්. right. මේකෙදි මම ඔයාලට කලින් lesson එකේ if command එක දානකොට කිව්වා අපි ඕනම formula එකකට wording එකක්. ඒ කියන්නේ numbers error wording එකක් use කරනවා නම් දාන්න ඕනේ symbol එකක් ගැන කිව්වා. right. මම ඔයාලට symbol එක ගැන කිව්වා. right. අන්නේ symbol එක මතකයි නම් ඔයාලා practice කරන අනිවාර්යයෙන් මතක් වෙන්න ඕනේ ඒක. ඒක පාවිච්චි කරලා අපි නිකන් දාලා බලමු. අපි දෙන index value එක නැත්නම් අපිට 0 value එකක් ගේනවද not applicable කියලා. එහෙම නැත්නම් අපිට customize කරපු අපේ text එකක් දෙනවද කියලා. right. හරි. symbol එක මොකක්ද කියන එක ඔයාලට මතක තියෙනවා ඇති කියලා මම හිතනවා. right. ඉතින් මම මේ symbol එක දානවා මෙතනින්. right. symbol එක දාලා මම දානවා not in the list කියලා. not in the list. ඒ බලමු මේක වැඩ කරයිද කියලා. right. දැම්මා බැබ්බා enter කරා. right. මොකක්ද දෙන්නේ? value එකක් කියලා අපෙන් අහනවා. right. value එකක් කියලා අහනවා. right. lookup value table array column index number. right. මෙතන මෙයා මේක ගන්නවා lookup range එකක් විදිහට. මේක range එකක් විදිහට ගන්නද කියලා. right. අපි මේකට not in the list කියලා දෙකක් අපිට command එකක් දෙන්නවා. right. එතකොට මෙතන value එකක් ගන්නෙ නැහැ. ඉතින් අපි ආයේ මේක 0 දාමු. 0 දාම not applicable වෙනවා. කියන්නේ අපේ formula එක basically වැඩ කරනවා. right. අපි මෙතන නිකන් BA කියලා දැම්මොත් මේ rating එක එනවා. right. එතකොට මේකේ වෙන්න පුළුවන් possibility එක මොකක්ද? ඇයි මේක එන්නේ නැද්ද? අපිට එහෙම ගන්න බැරිද? හරිද? ඕනකට හිතෙන්න පුළුවන් මේ කියන්නේ මට හිතුණ දෙයක් මම අහන්නේ. ඒතකොට මෙහෙම බැරිද? ඒ කියන්නේ නිකන් value එක තියෙනවා නම් ඒ value එක 1 2 3 ද good bad ද okayද කියලා එනවා. value එක නැත්තම් not applicable කියලා. not applicable නැතුණේ අපිට පොඩි command එකක් දෙන්න බැරිද? right. දෙන්න පුළුවන්. ඒක තමයි අපේ මෙන්න මේ second formula එකෙන් අපි කරන්නේ.
හොඳට මතක තියාගන්න මේ x lookup කියන ෆෝමියුලා එක v lookup එක වගේම තමයි වැඩ කරන්නේ. v lookup එක හා සමානව වැඩ කරන්නේ. හැබැයි මේකේ පොඩ්ඩක් behavior එකේ පොඩි improvement එකක් තියෙනවා. right? ඒකත් මම ඔයාලට කියන්නම්. improvement එක ප්‍රධාන improvement එක තමයි මේකෙදි දැන් අපි v lookup එකක් දානකොට හැම වෙලේම අපි lookup කරන value එක වම් පැත්තේ තිබිය යුතුයි. අපි හොයලා ගන්න ඕනේ value එක දකුණු පැත්තේ තිබිය යුතුයි. හැබැයි මේකෙදි මෙන්න මේ value එක right දකුණේ තිබුණාට ප්‍රශ්නයක් නැහැ. අපි බලමු. එහෙනම් ප්‍රශ්නයක් නැද්ද කියලා right. එහෙනම් ප්‍රශ්නයක් නැද්ද කියලා බලමු. හරි දැන් මට හොයන්න ඕනි මෙන්න මේක sales value එක හොයන්න. මෙතනට ගේන product එකේ sales value එක තමයි හොයන්න. right. දැන් මේක අපි වෙන දාලා බලමු. VLOOKUP එකම දාලා බලමු මෙතන right. මම දානවා VLOOKUP right ඔන්න formula එක දානවා. VLOOKUP product name එක මේක. ඒතර product එක හොයන්න ඕනිකම table එක මේක. column index number එක මේ පැත්තට 1 2 3 right තුන්වෙනි එක. අපි වෙන -3 කියලා දාමු නිකන්. ජොලියට වගේද බලන්න -3 මොකද අනිත් පැත්තට යන්නේ. right 0 command එක ගවුවා close කරා. not applicable එන්නේ නැහැ. මොකද එයා හැම වෙලේම කියනවා right side එකෙන් තියෙනවා left side එකේ තමයි අපේ lookup table value එක තියෙනවා කියලා right. මෙතනදී මම ඔයාලට කිව්වා x value x lookup එක තමයි මේකට පාවිච්චි කරන්න right. අපි ඒකත් දාලා බලමු right. අයිත් දෙනවා මුලින් ඉඳලා. සමානයි මම දෙනවා x lookup right. x lookup එකේ බලන්න මෙයා දෙන එක search a range or an array for a match and result returns the corresponding item from a second range or array. right. අයිත් මම කියන්නේ ඒක ඔයාලට පේනවද ඇති. searches a range on an array. يعني අපි table array එක තියෙන range එකක් මම search කරනවා for a match. ඒ කියන්නේ match කරන්න ඕනේ value එකක් and returns the corresponding item from a second range or array. කියන්නේ එයා එක array එකකින් බලලා නැත්නම් ඒකට correspond කරන්න ඕන එක second range එකකින් හරි වෙන ඒ table එකකින් හරි බලලා දෙනවා. by default and exact match is used. ඒ කියන්නේ මේක by default exact match එක විතරයි ගේන්නේ. අරකේ වගේ approximate match එකක් ගේන්නේ නැහැ. අපි දාලා බලමු x lookup. right lookup value එක මොකද්ද? මෙන්න මේ beer කියන එක තමයි value. right comma lookup array එක right. මෙන්න මේක තමයි අපේ lookup array එක ඇවිල්ලා මෙන්න මේ set එක තමයි මගේ lookup array එක. කියන්නේ lookup කරන්න ඕනේ range එක මොකද්ද කියලා තමයි අහන්නේ. හරි ඕක තමයි. දැන් අරක අපි ගත්තාම table array එක නිල්ලුවේ. කියන්නේ table එකේ range එක නිල්ලුවේ. දැන් මේක හන් lookup array එක. lookup කරන array එක මොකද්ද කියලා තමයි අහන්නේ. පටල ගන්න එපා. ඉස්සෙල් එකේ table array මේක දැන් අහන්නේ lookup array එක right. table එකම නෙමෙයි. තමයි. return array එක. කියන්නේ return array එක මොකද්ද? return කරන්න ඕනේ array එක. මෙන්න මේ set එකෙන් තමයි return value එක ඕනේ. right. තමයි. if not found right. if not found හම්බුනේ නැත්නම් මොකද කරන්නේ? right. හරි. අපි මෙතනද දෙන හම්බුනේ නැත්නම් අපි දෙනවා අර මන් දුන්න command එක දෙනවා. සමානයි අපේ text mark එක දැම්ම not in the list කියලා දෙන්න හම්බුනේ නැත්නම්. right. ඊට පස්සේ gadget එක ගහුවා right. අපේ formula එකක් දාුවා. enter කරා. දැන් බලන්න මේ පැත්තේ තියෙන value එකට lookup කරලා මේ පැත්තෙන් අපිට return value එකක් දෙනවා. දැන් VLOOKUP එක එහෙම දෙන්නේ නැහනේ. right. එතකොට මම මෙතනට දානවා වෙන නමක් product එකක්. මෙතන නැති product එකක් දානවා. මොකද්ද දාන්නේ? අපි දාමු මොකක්ද දාන්නේ? point කියලා දාමු. point. POIN right. point. පේනවද? එයා අපිට in return value එක not applicable කියලා දෙන්නේ නැහැ. එයා අපිට දෙන්නේ not in the list කියලා. ඒ කියන්නේ ලස්සන return value එකක් අපිට දෙනවා. right. මෙතනට දානවා coffee දානවා. yo double f double 2400 right.
මෙතන තියෙන green tea කියලා. අපි මේක දානවා tea කියලා නිකන්. tea. not in the list. මම දානවා green කියලා. not in the list. මම දානවා green tea කියලා. 1020යි. right? එතකොට මෙන්න මේ විදිහේ කියන්නේ exact match එකෙන් එන value එක අර වෙන value එකක් එනකොට එයා එක decide කරනවා අපි දෙන command එක. කියන්නේ අපි දෙන අපිට මේක 0 දෙන්න. මේකට 0 දෙන්නත් පුළුවන්. දැන් not in the list කියන එකට මම එකයින් කරලා 0 දෙන්නම්. මාළ බලයට wording එකක් දෙන්න ඕනේ හැම වෙලේම කියලා. right? if not found මම දෙනවා 0. මෙතන දානවා මොකද්ද t කියලා. පේනවද 0 කියන වැලියු එක විතරයි දෙන්නේ. හැබැයි අපි මේකට වචනයක් දානවා නම් මොකද්ද අපි දානවා නම් ඒ වචනයක් ගේන්න කලින් අපි මේක දාන්න ඕනේ hyphen mark එකක් ඇතුලේ. right? not available මම දානවා not available කියලා දෙනවා. right? කියලා hyphen එක වැවුවා enter කරනවා. එනත not available කියන command එක දෙනවා. ඉතින් මෙන්න මේ වගේ කියන්නේ අපිට Excel දැන් මෙන්න මේ වගේ trick එකක් දැන් ගොඩ දෙනෙක් දෙන්න පුළුවන්. මේ වගේ එකක් අපිට කලින් තිබ්බනම් දැන් ගොඩක් අය Excel මම දැකලා තියෙන එක නෑල වැඩ කරනකොට look up කරනවා. look up කරලා එන result එකේ not applicable not available කියන ඒවා සෑහෙන්න තියෙනවා. ඒකට යාළුවා මොකද කරන්නේ? ඒක sort කරලා not available ටික delete කරලා ඒ වෙනකොට මොකක් හරි dash එකක් හරි දාලා ඒ කියන්නේ අර යාගේ report එක ලස්සන කරගන්න ඒ වගේ manual workings ගොඩක් use කරන්න බලනවා. right? ඉතින් ඒ වගේ manual workings use කරන්නේ නැතුව මෙන්න මේ වගේ ඒ කියන්නේ xlookup කියන option එකෙන් වගේ දාලා අපිට ගන්න පුළුවන් නම් right කොහොමද මේ වගේ එකක් ඒ කියන්නේ xlookup කියන value එක පාවිච්චි කරලා කොහොමද මේ වගේ කියන්නේ result එක අපි ගන්න බලාපොරොත්තු වෙන result එක creative විදිහට කියන්නේ තියෙනවා value එක කියලා නැත්නම් 0 වෙන්න නෙමෙයි තියෙනවා value එක නැත්නම් අපි not available not in the list හරි කියන ලස්සන command එකක් දීලා ගන්න පුළුවන් වෙන විදිහ option එකක් තියෙන්නේ මෙන්න මේ xlookup කියන formula එකේ. right? ඉතින් මෙන්න මේ වගේ කියන්නේ දැන් ඔයාලා කල්පනා කරනවා නැති VLOOKUP කියලා එකකුත් තියෙනවා xlookup තියෙනවා. ඒතර VLOOKUP එකේ යම් වෙලේම left hand side එක වම් අත පැත්තේ තියෙන්න ඕනේ අපි හොයන්න ඕනි value එක. ඒතර දකුණු අත පැත්තේ තියෙනවා අපිට උත්තරේ එන්න ඕනි value එක. right? එතකොට like ඒක අපිට දාන්නත් බෑ මේ වගේ ක්‍රියේටිව් වර්ඩ් එකක් අන්තිමට. එතකොට xlookup එකේ එහෙම ප්‍රශ්නයක් ඇත්තෙත් නෑ. දකුණු අත පැත්තේ තියෙන value එක වමෙන් හොයලත් ගේනවා. ඒතකොට end result එකට අපිට ලස්සන wording එකකුත් දෙන්න පුළුවන්. right? ඉතින් ඒ අර මෙහෙමයි ඒ වගේ ඒ කියන්නේ අපි තීරණය කරන්න ඕනි වැඩි features තියෙන formula option එක මොකද්ද? ඒක දාන්න ඕනි මොන තැනටද කියන අපි තීරණය කරනවා. මොකද මම ඔයාලට දැක්කම මේ application එකකට බෑ ඒක decide කරන්න. right? ඒක හොඳට මතක තියාගන්න. එතකොට අපි තමයි හැම වෙලේම decide කරන්න ඕනේ මේ formula එක දාන්න ඕනේ තැන කොතනද? formula එක ගේන්න ඕනේ තැන කොතනද සහ ඒක දාන්න අවශ්‍ය කොතනටද කියන එක තමයි අපි ගේන්න ඕනේ. right? ඉතින් මේක අර මොකද්ද මම අර කියනවා වගේ නිකන් rocket science formula ගන්න හරි simple formula එකක්. හැබැයි පාවිච්චි කරන විදිය කොහොමද කියන එක ඔයාලා decide කරන්න ඕනේ. right? ඉතින් මේකත් අපි අද lesson එකේ මේකත් practice කරමු. right? එතකොට මම මුලින් ඉඳලා ඔයාලා පොඩි recap එකක් දුන්නොත් table එකක් හදන විදිය, cell එකක් format කරන විදිය, color කරන විදිය, ඒක features දාන විදිය කියලා දුන්නා. ඊට පස්සේ condition දාන විදිය කියලා දුන්නා. right? ඊට පස්සේ ඔයාලට කොහොමද table එකේ
ෆිල්ටර්ස් දාන්නේ රයිට් ඊට පස්සේ කොහොමද ටේබල් එකට ඒ වගේ අපි කියනවා මොනවාද ඩිසයින්ස් දාන්නේ කියන එක මම කියලා දුන්නා පික්චර්ස් ඇඩ් කරනවා ඊට පස්සේ මම ඔයාලට කියලා දුන්නා කොහොමද chart එකක් අඳගන්නේ කොහොමද graph එකක් අඳගන්නේ කියන එක right ඊට පස්සේ මම ඔයාලට කියලා දුන්නා graph format කරන හැටි ඊට පස්සේ මම ඔයාලට කියලා දුන්නා මම summary එකක් දෙන්න කියන්නේ පොඩි recap එකක් right ඊට පස්සේ කොහොමද basic formulas යන්නේ sum කරන හැටි count කරන හැටි average කරන හැටි right ඊට පස්සේ මම ඔයාලට කියලා දුන්නා පොඩි කියන්නේ advanced mid advanced ඒවා කියන්නේ කොහොමද if කියන එක පාවිච්චි කරන්නේ right if sum එක ඒ formulas ටිකෙන් පස්සේ last එකේ අපි අද පාද use කරා VLOOKUP කියන formula එක කොහොමද table එකක තියෙන data එකකින් column එකක තියෙන index එකට අදාළ කරන return value එක කොහොමද ගන්න කියන එක අපි බැලුවා right ඉතින් මේක ගත්තාම අර මම ඔයාලට කිව්වනේ අපි කියන්නේ සති 6ක් තිස්සේ දවසට පැය දෙකක් එකමාරක් පැය දෙකක් try කරලා ඉගෙන ගන්න කෑල්ල මේ නිකන් පැය භාගයක විනාඩි 20ක පොඩි වැඩක් තමයි අපි මේ ඉගෙන ගන්න. ඒ කියන්නේ අර ඒක ඔයාලට ප්‍රැක්ටිස් එක නැති නිසා තමයි මේ විදිහට අර 1 by 1 කියලා දෙන්න ඕනේ. නැත්නම් මේක එහෙම මහා ලොකු මේ විශාල වැඩ සටහනක් නෙමෙයි. right? ඉතින් දැන් මේක අපි right 9:23 අපි 9:00ට බ්‍රේක් එකක් ගමු. බ්‍රේක් එකෙන් පස්සේ මම ඔයාලට පෙන්නනවා day 1 එකේ ඉඳලා day 6 වෙනකන් කියන්නේ week 6 වෙනකන් කරපු දේවල් ටික මුලින් ඉඳලා ප්‍රැක්ටිස් කරනවා සහ ඒ ප්‍රැක්ටිස් කරන්නේ මම ඔයාලගේ මම ඉස්සෙල්ලා කිව්වා ඇසෙස්මන්ට් එක තමයි මම පෙන්නන්නේ. ඒතර මම පෙන්නන ඇසෙස්මන්ට් එක තමයි ඔයාගේ ලැප්ටොප් එකකින් PC එකකින් හරි සමහරවිට ෆෝන් එකකින් කරන්න පුළුවන් මේක. කරලා මට ඊමේල් හෝ WhatsApp කරන්න. ඒතර මම ඒක බලලා තමයි ඔයාලට ඒ අදාළ certification issue කරන්නේ right. ඉතින් කලින් මම දන්නේ වීඩියෝස් වල බලලා තියෙනවා ඒවා ප්‍රැක්ටිස් කරලා ගන්න කියලා අඩුම ගානේ මේකෙදී හරි මේ අන්තිමට කරන වීඩියෝ එකේදී හරි ඔයා එක බලලා ප්‍රැක්ටිස් කරගන්න. මොකද ඒක ගොඩක් ඉම්පෝටන්ට් වෙයි. ඔයාට මෙන්න මේ ප්‍රැක්ටිස් එක කරනවා right. ඉතින් මගේ රෙකමෙන්ඩේෂන් එක තමයි මෙතනදී මෙන්න මේ VLOOKUP and XLOOKUP කියන දෙකෙන්ම ඔයා ක්‍රියේටිව් විදිහට කියන්නේ ඔයාගේ Excel sheet එක ක්‍රියේටිව් විදිහට ඩිසයින් කරලා ක්‍රියේටිව් විදිහට ගේන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් XLOOKUP එක පාවිච්චි කරන්න. මොකද ඒකදී ඔයාට end result එක කියන්නේ return result එක return value එකේ modification එක කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් ඔයා හිතාගෙන ඉන්නවා නම් හරියටම exact value එකම අරගෙන හරියට ඒ කියන්නේ අපිට දෙන්න ඕනේ in return value එක exact value එකම අරගෙන එහෙම නැත්නම් ඔයා ගන්න value එක කොටස් කීපයකට කඩාගෙන ගන්න එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් VLOOKUP කියන එක පාවිච්චි කරන්න. මොකද VLOOKUP එක ගොඩාක් අය මේ වෙනකොට ඉන්ඩස්ට්‍රි එකේ පාවිච්චි කරන නිසා right. ඒතකොට ওই ටික තමයි අපි කියන්නේ අද දවසේ මේ අපේ මුල් පැය තුනක් ප්‍රැක්ටිස් කරේ. ඉතින් අපි පොඩි බ්‍රේක් එකක් ගමු. ඇත්තටම අද පොඩ්ඩක් අපි නිකන් 10 minutes විතර 15 minutes බ්‍රේක් එකක් ගමු. මොකද මම ඔයාගේ ප්‍රැක්ටිකල් එක මම ෂෙයා කරන්න right. ෂෙයා කරලා පුළුවන් නම් ඒක ඕපන් කරන්න අවශ්‍ය නැහැ. මොකද මම මෙතන ටැග් ගාලා කරනවා. කරන දේ තමයි ප්‍රැක්ටිස් කරන්න ඕනේ right. සාමාන්‍ය ප්‍රැක්ටිකල් එකේ ස්ටෙප්ස් ටිකක් ඔයාලට මම ඔයාලට ඉස්සෙල්ලා ප්‍රැක්ටිකල් එක පෙන්නලා මම ෂෙයා කරන Excel එකේ මම ඔයාලට ඒකේ ස්ටෙප්ස් ටික දාලා එවනවා. කරන්න ඕනේ දේ ස්ටෙප්ස් ටික දාලා එවනවා right. ඒතර ස්ටෙප්ස් ටික බලාගෙන කරන්න දාගෙන මම ඔයාලට කියලා එවන්නේ. කියන්නේ right ඔයාලට ලියලා එවන්නේ. for example මම ඔයාලට එවනවා row number 1 එක yellow color කරන්න. ඒතකොට ඔයාලට yellow color කරන්න ඕනේ right. ඒක කරන option එක කොතනද තියෙන්නේ කියන එක ආදාන ගන්න right. ඒතර මම කියනවා මෙතන product name කියන cell එකේ value එක අදාළ sales value එක ගන්න. ඒ වගේ මම ඔයාලට description එක දාලා එවන්නම්. ඒක බලලා තමයි ඔයාලගේ practice එක කරන්න ඕනේ. අමාරු දෙයක් නෙමෙයි. හරිම ලේසි, හරිම simple දෙයක්. සහ ඔයාලට ඒකේ එන ගැටලු තියෙනවා නම් ඔයාගේ assessment එකේ එන ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් මට WhatsApp කරන්න, එහෙම නැත්නම් email කරන්න. ඒතර මට පුළුවන් ඒකට ඒ කියන්නේ එතකොට මම දන්නවා ඔයාගේ ඔයා මේ lesson එක cover කරද්දී ඔයාට miss උනේ. එහෙම නැත්නම් ඔයාට අර අල්ලන්න බැරි වුණ capture උනේ නැති
කොටස මොකද්ද පාර්ට් එක දන්නවා. මෙතනදී පාර්ට් එකට මම ඔයාලට බෑකප් දෙන්න ඕන ට්‍රේනින් එක මොකද්ද සහ ඒ බෑක් කරන්න ඕනේ හැටි මම අයිඩෙන්ටිෆයි කරගන්නවා. රයිට්. මොකද මම මේක ඉනිෂියල් පටන් ගන්න දවසේ මම ඔයාලට කිව්වා අපි මේක දන්නවා වගේ ඉන්න එක නෙමෙයි මේ වෙලාවේ කරන්න ඕනේ. අපි මේක පුළුවන් තරම් අහලා ඉගෙන ගන්න එක. මොකද අපි ඔයාලා කියන්නේ ෆ්ලෑෂ් බෑක් කරොත් ඔයාගේ අනිත් පැත්තට ඔයාගේ අතීතයට අපි දන්නවා කියනලා තමයි අපිට මේක ගන්න බැරි වෙලා තියෙන සමහර දේවල්. රයිට්. ඉතින් ඒක නිසා දන්නවා කියන්න එපා. දන්න දේවල් නම් අනිවාර්යෙන් ක්වෙස්චන් කරන්න, ක්වෙස්චන් එක රේස් කරන්න, කලහන්න. රයිට්. ඉතින් අපි බ්‍රේක් එකකට යමු. බ්‍රේක් එකෙන් පස්සේ මම ඔයාලට කරන එක්සර්සයිස් එක මොකද්ද කරන්න ඕන කියලා. හරිම සිම්පල්. ස්ටෙප්ස් 10ක විතර එක්සර්සයිස් එකක් තියෙන මේ මාළුකු දේවල් නෙමෙයි. කියලා දුන්නේ වගේ ඔප්ෂන්ස් කීපයක් දාලා ඔයාලා හදාගෙන ඉතින් පොඩි එක්සෙල් එකක්. මම ඒක පෙන්නන්න. ඒකට ලෑස්ති වෙන්න. ඒකට ඕනි කරන දේවල් ටික හදාගන්න. සහ මම ඒ කරන ස්ටෙප්ස් ටික අනිවාර්යෙන් ඔයාලට ස්ටෙප් ඩවුන් කරලා එවනවා එක්සෙල් එකේම. ඒක මම ෂෙයා කරනවා WhatsApp group එකේ. ඒක බලාගෙන මේ ලෙසන් එක කරන්න. මම ඔයාලට කිව්වා අද අපි ඇසෙස්මන්ට් එකකින් අසයින්මන්ට් එකක් දෙන්න කියන එක. රයිට්. ඉතින් හරි සිම්පල් අසයින්මන්ට් එකක් තියෙන්නේ. මොකද මේ එක්සෙල් එකේ බිහේව් වෙන හැටි, එක්සෙල් එක වැඩ කරන හැටි පොඩි සත්තා බලන්න. ඒකෙදි ඔයාලට මයි ක්‍රයිටීරියාස් බලලා ඒ විදිහට තමයි ඔයාලට මාක්ස් දෙන්නේ. ඉතින් මේකේ හරිය සිම්පල් දේවල් ටිකක් තියෙනවා. ඔයාලට මේක බලන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම රයිට් මේක කරන්න ඕන ඔයාගේ බ්ලැන්ක් එක්සෙල් ෂීට් එක ගන්න. අරගෙන මෙතනට ඔයාලා පළවෙනි A1 කියන කොලම් එකට name කියලා heading එකක් තියෙන කොලම් එකක් අරගෙන row එකට ඔයා නම් ටිකක් දාගන්න. ඔයාලට කැමති නම් ටිකක් දාන්න. රයිට්. අමාල් නම් සෙට් එක මෙතන දාගන්න. රයිට්. අමාල් ඒ විදිහේ ඔයා කැමති නම් සෙට් එකක් මේකට දාගන්න. අඩුම ගානේ names 7ක් වෙන්න. රයිට්. මේක දාගන්න. ඔගේ නම් කීපයක් දාගන්න. ඊළඟට මෙතනවා දාගන්නවා මාක්ස් කීප. ඒ කියන්නේ ආට අදාළ ලකුණු මාක්ස්. අපි හිතුව මේක ටෙස්ට් පේපර් එක මාක්ස් කියලා මාක්ස්. එතනත් ඔයා කැමති වැලියු එකක් 100ත් බිංදුවත් අතර වැලියුස් ටිකක් දාගන්න. රයිට්. මම යාට දෙන 45. right marks ටික මම දාගන්න 35 75 61 right එතකොට මම යාට දෙන්න නිකන් 91 යාට දෙන්න නිකන් 34 right නම දෙනවා දීලා right අපි මේ වගේ දාගමුකෝ right මේ වගේ දාගන්න එතකොට ඔයා කරන්න ඕනේ right මම මෙතන ස්ටෙප් ටික right මම දැන් ස්ටෙප්ස් ටිකක් දාන්නම්කෝ එතකොට ඔයාට right ආයකකටම කරන්න ඕනේ ඒක මේ විදිහේ ස්ටෙප් වෙනවා ආයකට කරන්න ඕනේ right column එක මේක දාගන්න ඕනේ create name list එක දාගන්න right ඊපස්වා column B එක හරි B1 එක එහෙම දාන්නකො තෝරාල B1 එකේ create mark එකක් දාගන්න A1 එකේ ඉඳලා name list එකක් දාගන්න කියනවා. හරි. එතන මම දාන්නේ list of 10 කියලා දාන්නකො 10ක් දාගන්න කියලා. right. එතන marks list of 10. හරි. 10 ගානේ හදාගන්න. ඊළඟට මේක format this as a table. මේක ටේබල් එකක් විදිහට ෆෝමැට් කරගන්න කියනවා. right කොහොමද ඒක කරන්නේ? සිලෙක්ට් කරා right ෆෝමැට් as a table ගියා. කැමති ෆෝමැට් එකකින් දෙනවා. මගේ ටේබල් එකේ headers තියෙනවා. my table as headers okay කරා.
right ඊළඟට මේක කාඩ පස්සේ දැන් format table එක තියෙනවා right ඒකේ මෙතන ඔටෝ වැටිලා තියෙනවා මොකද්ද filters මම ඔයන ඒකත් මෙතන දානවා put filters to the heading ඒක ඔටෝ වැටෙනවා හැබැයි වයම එක දාන්න නැත්නම් format මෙතන format හරි නැත්නම් ඔයාලට manually create කරන්න chance එකක් දෙන්නම් create manual create කරන්න බෑ format කරන්න පුළුවන් right ඊට පස්සේ මේකේ ඔයා දාන්න ඕනි පොඩි condition එකක් මොකද්ද condition එක 50ට වැඩි අයව highlight කරන්න right put the condition channel format තවල් ලේසි වාර්ඩ් එක අඳුර ගන්න highlight more than 50 marks okay marks 50 වැඩිය highlight කරන්න කියනවා කොහොමද ඒක කරන්නේ right මම අමතක අයට නිකන් මතක් කරන්න තමයි මේ practice එක කරන්නේ select කරා condition format ගියා highlight කරනවා වැඩි අයව මං කිව්වේ මොකද්ද highlight more than හරිද more than එක greater than කරන්න ඒතකොට තව ලේසියි මම මෙතන 50ට වැඩි අයව හරිද custom ගියා right මං කියනවා ඒගොල්ලන්ගේ cell ටික කොළ පාට කරන්න okay එහෙනම් automatic කොළ පාටලා තියෙනවා highlight එතන මම දෙනවා greater than එකට ඒකට ඒක නිකන් පොඩ්ඩක් ලේසි greater than 50 marks right ඊගාවට 6 වෙනි මොකක්ද අපි කියන්නේ 6 වෙනි insert a picture to the sheet right the worksheet එකට picture එකක් දාන්න ඕන ලස්සන right ඒක දාන්න ඇති ඔයාට කියලා දීලා තියෙනවා right ඒක දාන්න හරි මම එකක් දාන්නම්කෝ ඉතින් ඔයාට නැත්නම් ඊට පස්සේ නිකන් right මේකට දානවා picture එකක් right download කරලා තියෙන picture මම ගන්න දාන්නේ මේ වගේ picture මම දානවා right right picture එකක් දාන්න මම insert කරා picture එක then right ඒක ඊළඟට මම මේකේ තව options ගොඩක් කියලා දුන්නා මෙතන කියන්නේ කරන්න ඕනේ options ගොඩක් කියලා දුන්නා right කමන්න අපි ඒ කියන්නේ කොහොම මේක කරන්න ඕනේ හරි අපි ඊගාඩ මෙතනට ගේනවා right මේ ටික ගත්තා ඊට පස්සේ හරිද මේක අපි copy paste කරලා ඒ කියන්නේ duplicate කරලා මේ table එක pivot table එකක් ගන්නවා right duplicate the table values and create a pivot table right ඒක කරන්නේ කොහොමද මේ values ටික duplicate කරලා මේ විදිහට ගත්තා මෙතනින් අලුත් sheet එකක් open කරා copy paste කරා right මම මේක zoom කරගන්නම් තව පැහැදිලි වෙන්න right ඊට පස්සේ මේක values ටික duplicate කරනවා copy කරලා පල්ලෙහාට paste කරගන්නවා paste කරලා සම්පූර්ණ table එක select කරනවා pivot table එක create කරනවා right pivot table එක name ටික දැම්ම row වලට values ටික තමයි මේ පැත්තට. හරි මෙන්න මේ වගේ pivot table එකක් හදන්න. right. ඔය නම් මේක rename කරන්න pivot table pivot කියලා මේ sheet එක rename කරන්න. right.
කොට ඒ වැඩේ හරි pivot table එකකුත් හරි මේ pivot data එක right pivot එක ගහන්න ගත්ත data එක right ඊළඟට duplicate the table values in a separate sheet and get it right pivot table එක ගෙවුවා ඊගාවට 8 වෙනි ඔප්ෂන් එක ඉදලා දාන්න ඕනි අපි pivot table එක ගෙවුවා මේකට chart එක create a chart or yeah chart එක දාන්න කිව්වොත් simple right chart එක දාන්නේ කොහොමද data එක select කරා insert chart right ඊට පස්සේ මෙතන කියනවා මම show මේකට දානවා මෙන්න මේ data labels ටික right show data labels on the chart يعني chart එකේ වෙන data labels ටික දාන්න ඕනේ right ඊගාවට format the chart in a different style chart එක වෙන style එකකට format කරන්න කියන එක කොහොමද කරන්නේ ඒකත් මම කියලා දුන්නා වල මේක click කරාම මේ chart එකට එකක් click කරාම මෙයා මෙතනින් දෙනවලු ඉතින් මේ chart design ටික right මේ design වල තියෙන ඕන තරම් ඔයාලට මේ highlight කරන ඕන තරම් දේවල් තියෙනවා right ඔයාලට කැමති විදිහක design කරන්න පුළුවන් right මම මෙන්න මේ design එක දාගන්නවා right ඊගාට 11 වෙනි එක 11 වෙනි එකේදී මම මෙතන ගන්න මේක මෙතනට විතර ගන්න මේක පල්ලෙට ගන්න තාඩේ පොඩි වෙන්න right මේ විදියට right ඊළඟට මම කියනවා මෙතන මෙතනට මම ගේනවා මේකේ rating එක කොහොමද rating එක total put rating from if formula එකකින් rating එකක් දාන්න කියන කොහොමද marks වැඩි නම් 75ට සමානයි good good නම් A කියලා එතකොට marks වැඩි නම් right 50ට සමාන B කියලා එතකොට marks වැඩි නම් 35ට දෙනවා සමානයි C එක. එතකොට marks අඩු නම් 35ට අපි දෙනවා fail කියලා. ඔන්න ඕක තමයි දෙන්නේ. right ඔත rating එක දෙනවා අපි if එකෙන් right මෙතන if කියන command එක දා rating එකක් දෙන්න ඕනේ right මම ඒක දැන් දෙනවා මෙතන ඔයාලට පෙන්නනවා සමානයි if right so if එකේ මම මොකක්ද දෙන්නේ එකම එකේ අපි කීපයක් දෙනවා මොකක්ද දෙන්නේ if s එකේ right logical test 1 එක right logical test 1 එක තමයි right දෙනවා ඒ value එක right එහෙනම් අපි කියන මොකද්ද b2 එක right b2 value එක
වැඩි වෙන්න ඕනි 75 75 නම් කියනවා A කියලා දෙන්න. ඊළඟ මම කියනවා B2 එක වැඩි නම් මගේ 50ට වැඩි නම් දෙන්නේ කියනවා B කියලා. right ඊගාට දෙනවා B2 එක වැඩි නම් 35ට දෙන්නේ කම මොකද්ද C කියලා. ඊගාට B2 එක අඩුයි නම් 35ට දෙන්නේ එක F කියලා. right so මෙතන F කියන එකට අපි දාන්නේ මොකද්ද? එකක් දාන්න. C එකකට දාන්න. right මට නොවා තමයි අපි අතින් වෙන්න පුළුවන් mistakes. okay close the bracket enter එහෙනම් automatically යාගේ ratings ටික වැටුණා. right ඊළඟට ඔයා මෙතනින් මේ marks and names ටිකේ කොපියක් මෙන්න මෙතනට දාගන්නවා. කැමති තැනකට දාගෙන right ඔය නම් මේක කලය වෙනස් කරගන්න ප්‍රශ්නයක් නැහැ. ඒක පැහැදිලි. right අපි මෙතනට ටයිප් කරන නමට මෙයාට මෙතනින් lookup කරලා ගේන්න ඕනේ value එක. right එතන මම formula එක නමත් ඔය හරියටම දෙන්න. right if base formula එක if base එකේ so අන්තිම අපේ assessment එක තමයි right lookup max lookup and then lookup again right get the lookup value from the table to the sub table. right sub table එකනේ පොඩි table එක. right ඒක අපි කොහොමද කරන්නේ? lookup value එකේ සමානයි x lookup value එක මෙන්න මේ value එක කමා lookup array එක table array එක නෙමෙයි lookup array එක මගේ මෙන්න මේ නම් ටිකෙන් එකක් තමයි lookup කරන්නේ. කමා return array එක return වෙන්න ඕනේ value එක මට ඕනේ marks නේ. right මෙන්න මේක. එතකොට if not found හම්බුනේ නැත්නම් මොකද කරන්නේ? මම දෙනවා not in the list. දැම්මා enter කරා 45. එතකොට මම මෙතන වෙන නමක් ගැහුවොත් ආලිය වගේ නමක් ගැහුවොත් not in the list කියලා වැටෙන්න ඕනි. right ඔන්න ඕක තමයි ඔයාලගේ assignment එක නැත්නම් assessment එක. right හරිම basic ලොකු දෙයක් නෙමෙයි තියෙන. right බොහොම simple දෙයක්. මම මේ වීඩියෝ එකත් ඔයාලට දානවා. right ඒ වීඩියෝ එක බලලා මේ වැඩේ කරන්න. එතකොට මට මෙන්න මේ වගේ main data pivot data and pivot table කියන මෙන්න මේ වගේ sheet තුනක් මට submit කරන්න ඕනේ. right ඔක තමයි ඔයාලගේ assessment එක මත assignment එක වෙන්නේ. ඉතින් අද class එකට online join වුණා නම් ඔයාලට මේක ඇත්තටම ලොකු දෙයක් නෙමෙයි. right බොහොම simple දෙයක්. ඉතින් මම මේක full video එක කොහොමද ඔයාලට share කරනවා වගේ අපේ group එකේ right මම YouTube link එක share කරනවා. ඒකට අමතරව මේ assessment එක මේ assignment එක කරන video එකම වෙනම අරගෙන ඔයාලට assessment එකත් එක්ක අවශ්‍ය detail ටික ගන්නවා. email කරන්න ඕනේ මොකටද කොහොමද කියන එකේ විස්තරත් එක්ක මම ඔයාලට එවනවා. I think ඔයාලට මම කාලයක් ලබා දෙනවා මේ වෙනුවෙන්. right අද 23 වෙනිදා. right ඉතින් ගොඩක් try කරන්න අප්‍රේල් මාසේ පටන් ගන්න කලින් මේක එවන්න බලන්න. එතකොට මට ඔයාගේ assignment එක check කරලා හරි වැරදි බලලා ඔයාට මොන හරි තව පොඩි ට්‍රේනින්ග් එකක් දෙන්න ඕනේ. ඒකත් මම සෙට් කරලා ඔයාට ඔයාගේ මේ Excel
ජර්නි එක වාව හරියට ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේකේ කල් ගන්නතොත් ඔයාට වෙන්නේ අර ඔයාට අල්ලගන්න තියෙන කියන්නේ මම ඊළඟ බැච් ඒ කියන්නේ ඊළඟ අයට ක්ලාසස් කරනකොට අර ඔයාවකට ඔයාට අර එක්ස්ට්‍රා එකක් දෙන්න බැරි වෙන්න පුළුවන් පොසිබිලිටි එකක් තියෙනවා. ඒක නිසා මම කියන්නේ ඉතින් try කරන්න අප්‍රේල් මාසේ 10 වෙනිදා වෙනකම් වගේ මම ලොකු කාලයක් තියෙනවා. ඉතින් කාලේ දෙන්න right. ඉතින් අතරතුරේ වන අයට මම එක දෙන්න. ඒත් එක්කම මම ඔයාලට පටන් ගන්න ඕනේ කො right. මෙන්න මේ වගේ සර්ටිෆිකේට් එක මම ඔයාලට ඉෂුව කරනවා right. ඉතින් මේකේ මෙන්න මෙතන සර්ටිෆිකේට් එකට මම එම්බ්ලම් කරලා ඔරිජිනල් බැච් එකක් right. ඔයාලට පේනත් ඇති ඔරිජිනල් බැච් එකක් මම ඔයාලට ප්‍රොඩියුස් කරලා ගාලා දෙනවා. ඉතින් මේ බැච් එකේ ඔයාගේ මේ කියන්නේ මේ සර්ටිෆිකේට් එක ගැරන්ට් කරන මාක් එක සහ මේකේ නම්බර් එක තියෙනවා right. මේ බැච් එක ඇතුළට තමයි නම්බර් එක තියෙන්නේ right. ඉතින් ඒක ගලවලා බලන්න යන්න එපා right. ඒකට මම රෙජිස්ටර් කරගන්නවා වගේ නමට. ඉතින් මේ වගේ හොඳ සර්ටිෆිකේට් එකක් මම ඔයාලට ෂූට් කරනවා. ඉතින් ඒක ඒ අවශ්‍යයට මම ඒ විදිහට ලබා දෙනවා සහ ඒක කියන්නේ සොෆ්ට් කොපි ඕනෑට මම ඒ විදිහට දෙනවා. ඉතින් ඇසස්මන්ට් එක කරන්න. එතකොට මම ඔයාලට ඒකේ ඒ ක්‍රයිටීරියාස් මෙන්ෂන් කරලා මේක මම ඔයාලට හෑන්ඩ් ඕවර් කරනවා. ඉතින් ඕක තමයි මේ Excel journey එකේ තියෙන අතරම ගත්තොත් මම මේක කියන්නේ full Excel model එකේ 30%ක වගේ කියන්නේ 30%ක 40%ක ප්‍රමාණයක් තමයි මම ඔයාලට කියලා දෙන්නේ. දැන් මේකේ සෑහෙන වැඩ තියෙනවා. සෑහෙන ලොකු ඒරියා එකක් මේකේ තියෙනවා. ඉතින් අපිට day to day ඕනි වෙන කොටස තමයි මම ඔයාලට කියලා දීලා තියෙන්නේ. සහ මේකේ ඔයාලට කව වෙන්න ඕනි කැලලක් තියෙනවා නම් අපේ WhatsApp group එකට හරි email එකට හරි post.lk@gmail.com එකට දාන්න. මම අනිවාර්යයෙන් ඒගොල්ලන්ට free of charge FOC මම ඔයාලට session එකක් කරනවා. ඒ කොටස කවර් කරන්න. ඒ කියන්නේ කාට හරි වැඩිපුර knowledge එකක් වෙන මම ඒගොල්ලන්ට කියන්නේ අපේ academy එකේ registered students ලාට මම ඒ වගේ opportunity එකක් දෙනවා. ඉතින් එයාලට ඒක කවර් කරගන්න පුළුවන්. ඒත් එක්කම assignment එකේ ඔයාලට issues මොනවා කරන එකත් message කරන්න මම ඒකට ඒකටත් phone support එකක් දෙන්න. සහ ඊළඟ badges කීපේ පටන් ගන්නවා. ඉතින් ඒවට අවශ්‍ය සහභාගී වෙන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා තව කියන්නේ දැනට කීපයක් දුවනවා. PowerPoint total office package ඔය කීපයක් දුවනවා. ඉතින් ඒවා ඉස්සරහට ඔයාලා publish කරනවා group එකේ. ඉතින් WhatsApp group එකේ දිගටම රැඳිලා ඉන්න. right. එහෙනම් ඕක තමයි අපේ journey එක මෙතනින් අපි නවත්තනවා. so next week ඉඳලා ඔයාලට classes නැහැ. assignment එක කරන්න practice කරලා assignment එක කළා මට එවන්න. ඒතර මම ඔයාලට ඒ අදාළ details එක ලබා දෙනවා. ඉතින් නැවත වාරයක් අවසාන වශයෙන් නැවතත් මම ඔයාලට මතක් කරනවා post.lk academy එක හා සම්බන්ධව හැමදෙනාටම ගොඩක් ස්තුතියි. අපි බලාපොරොත්තු වෙනවා තව ඉස්සරහට එක විදිහේ programs ඒ කියන්නේ අපි දැනට දුන office packages parallel programs වල අමතරව තව ඉස්සරහට වෙන programs කීපයක් launch කරන්න. ඉතින් ඒකට ඔයාලගේ publicity and support එක බලාපොරොත්තු වෙනවා. ඉතින් මොන හරි තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් WhatsApp කරන්න. එහෙම නැත්නම් email කරන්න. right. ඉතින් අපි තවත් දවසක තවත් අලුත් application එකක් තවත් අලුත් program එකක් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ අනාගතයක් and good luck. Thank you.